අපි සතුව තිබෙන ප්‍රධානම ශක්තිය වන අපේ මානව සම්පතේ ශක්තිය රඳා පවතින්නේ අපගේ සමගි භාවය වෙනුවෙන් පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තියින් දුබල වෙනවා. අපි බෙදුනොත් අපේ ශක්තියින් දුබල වෙනවා. අපි එකිනෙකා කෙරෙහි වෛරය, ක්‍රෝධය, සැකය, ගැටුම නිර්මාණය වුණොත් අපේ ප්‍රධානම ශක්තිය දුබල වෙනවා. ශ්‍රී ලංකාව ආගම් කීපයක් අදහන ජනතාවක් ඉන්න රටක්. තමන්ට අනන්‍ය වූ සංස්කෘතීන් කීපයකින් හෙබි ජනතාවක්. ඒ වගේම ප්‍රධාන වශයෙන් භාෂාවන් දෙකක් තමගේ මව් භාෂාව බවට පත් කරගත්තු ජනතාවක්. විශ්වාසයන්, සංස්කෘතීන්, ඇදහිම් වල වෙනස්කම් තිබෙනවා. අපි ආයුත්තේ කොතනටද? මේ වෙනස්කම් අපිට උපයෝගී කරගන්න පුළුවන් ගැටුම වෙනුවෙන්. මේ වෙනස්කම් අපිට අනෙකාට එරෙහිව අවියක් හැටියට ඔසවා තබන්න පුළුවන්. හැබැයි එයම අපේ ශක්තියින් දුබල කර ගැනීම. අපේ ශබ්ද කෝෂයේ තියෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය, අන්තවාදය. එනිසා අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය විසින් විය හැකි වන්නේ අපි සතුව තිබෙන ශක්තියින් අපම ස්වයංවම විනාශ කර ගැනීමයි, දුබල කර ගැනීමයි. එනිසා මා නැවත සපත කරනවා අපි අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොදෙන බවත්, අපේ රටේ ජාතික සමගිය, අපේ රටේ ගොඩනැගීමේ ප්‍රධානම ශක්තිය අපි ගොඩනගන බවත් මේ රටේ ජනතාවට මා ප්‍රකාශ කරන්න කැමතියි.